දවසින් දවස වැඩි වෙන රත්රන් මිල ගැන ලෝකෙම ඉන්නේ අවධානයෙන්. ඒ අවධානය තවත් වැඩි කරමින් අද උදෑසන වෙද්දී ලෝක වෙළඳපොළ ඉතිහාසයේ ප්‍රථම වතාවට රන් අවුන්ස් එක මිල ඇමරිකානු ඩොලර් 5000 සීමාව පසු කර ගියා. ලෝක වෙළඳපොළ දත්තවලට අනුව මේ වෙද්දී රන් අවුන්ස් එක මිල ඇමරිකානු ඩොලර් 5095ක පමණ අගයකයි පවතින්නේ. මේ අගය ඇතැම් අවස්ථාවල ඇමරිකානු ඩොලර් 5100 සීමාවත් ඉක්මවා සටහන් වන අයුරුත් දැක ගන්න පුළුවන්. පසුගිය මාස 6ක කාලය හා සැසඳීමේදී ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ යාම ප්‍රතිශතයක් ලෙස දැක්වෙන්නේ 50.6ක් ලෙසයි. ලෝක වෙළඳපොලේ දත්ත එහෙම වෙද්දී අපේ රටේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂ 4ක් තරම් ඉහළ අගයකටත් පසුගිය කාලේ ළඟා වුණා. රත්රන් කියලා කියන්නේ රටක ආර්ථිකයේ ප්‍රබලත්වයේ කියාපාන මෙනුම් දණ්ඩක් විදියටත් භාවිත වෙන දෙයක්. ඒ නිසාම ලෝක වෙළඳපොළ තුල රත්රන් මිල ඉහළ යාම නිසා සිදුවන බලපෑමත් සුළුපටු නැහැ. ඇමරිකාව ඇතුළු ලොව ප්‍රබල රටවල්වල පැන නැගී තිබෙන අර්බුද සහ දේශපාලනික සංසිද්ධීන් නිසාත් මේ ලෝක වෙළඳපොලේ රත්රන් මිල ඉහළ යාම සිදුවිය හැකි දෙයක්. ඉතින් මේ රත්තරන් මිල ගෝලීයව ගත් කල ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම අපිට කරුණු කිහිපයක් දක්නට ලැබෙන්න පුළුවන්. ප්‍රධානම කරුණ ඇමරිකානු ඩොලරේ පහත යාම. ඊට අමතරව ඇමරිකාව තුල ඉන්ට්‍රස්ට් රේට් එක කියන්නේ ඔවුන්ගේ තියෙන පොලි අනුපාතවල පහළ යාම මත ආයෝජකවරු එවතවරයක් Tamanගේ මුදල් රත්තරන් බවට පරිවර්තනය කර ගැනීමට බොහෝ වෙලාවට පෙළඹෙනවා. මේ දිනවල දක්නට ලැබෙන යුද්ධමය සහ දේශපාලනමය අස්ථාවරත්වය ලෝකයේ සියලුම මහ බැංකු Tamanගේ සංචිත රත්තරන් වලින් පුරව ගන්න ගොඩක් පෙළඹිලා ඉන්නවා. ඇමරිකානු ඩොලර් වලට වඩා රත්තරන් වලට පෙළඹීම මත විවිධ රටවල් වල මහ බැංකු රත්තරන් එකතු කරනවා Tamanගේ සංචිත තරග ගැනීමට. 2026 වර්ෂයේ අගභාගයට තමයි ඩොලර් 5000ට මේ රත්තරන් මිල ඉහළයි කියලා ප්‍රකාශ කරලා තිබ්බේ. මෙම මිල ඉහළ යාම තව කොතෙක් දුරට යයිද කියලා 100% අනාවකී පළ කරන්න අමාරුයි. නමුත් මේ ඇති වෙලා තියෙන තත්ත්වය යම් තාක් දුරකට පහව ගියොත් අන්නේ කලින් සඳහන් කර හේතු කාරණා වලට යම් කිසි සහනයක් ලැබුණොත් රත්තරන් මිලේ අපට සුළු පහළ යාමක් අපට දක්නට ලැබෙන්න පුළුවන්. ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ යාමත් එක්ක අපේ රටේ රන් මිලට සිදුවන දේ ගැනත් සඳහන් කළ යුතුමයි. ඉතින් දේශීය වෙළඳපොලේ රත්තරන් මිල සසඳද්දී අද වෙන විට දේශීය වෙළඳපොලේ කැරට් 24 රන් පවුමක් රුපියල් 3,97,000ක් පමණ අගයකට ළඟා වෙලා තියෙනවා. කැරට් 22 රන් පවුමක් රුපියල් 3,67,500ක් වැනි සීමාවකට ළඟා වෙලා තියෙනවා. ලෝක රන් මිල හා සසඳද්දී මෙරට රන් මිලෙහි ඉහළ යාම යම් තාක් දුරකට පාලනය කරලා තියෙනවා කියලා අපට දක්නට ලැබෙන්න පුළුවන්. මිලදී ගැනීමට සහ තමන්ගේ වත්කමක් විදියට රත්තරන් ගන්න ඉන්න ඔබට එම අවස්ථාව සුබදායක වෙන්න